ඉතින් කොහොමද ඔයාලට කාලෙකට පස්සේ බ්ලොග් එකක් අරගෙන ආවා. ඇත්තටම ගොඩාක් පරක්කු වුණු බ්ලොග් එකක්. අපි පොඩ්ඩක් අවුරුදු 3 බර්ත්ඩේ එක, 3rd බර්ත්ඩේ එක තිබුණා. ඉතින් දැන් ටිකක් පරක්කු වෙලා දැන් අවුරුදු 4 බර්ත්ඩේ එකක් ආවෙත් මට මේක එකතු කරන්නම ඕනේ. මොකද කවදා හරි දවසකදී යාට මෙමරි එකක් විදිහට මේක බලන්න පුළුවන් නිසා. ඉතින් උදේ පාන්දරම පොඩ්ඩට බර්ත්ඩේ ගිෆ්ට් හම්බෙලා ඉතින් පේනවනේ යාගේ සතුට. කාලේ ගෙවිලා ගියත් ඉතින් මේ වගේ මතකයන් එකතු කරලා තියාගත්තම ඇත්තටම ආයෙත් අපි ඒ කාලයට ගියා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. ඉතින් මේ තමයි අපි මෙමරීස් හෝල්ඩ් කරගන්න විදිය, මෙමරීස් එකතු කරලා තියාගන්න විදිය. මේ තමයි අපි පොඩ්ඩට හම්බ වුණු අනිත් බර්ත්ඩේ ගිෆ්ට් එක. ඉතින් එයාට ඕන උනේ ටොයි ට්‍රේන් එකක්, ඒ වගේම එයාප්ලේන් එකක්. ඉතින් පේනවනේ යාට දැන් හරිම හැපි ආසම දේවල් දෙකක් මේ විදියට හම්බුණා. ඉතින් හවසට ආචාමී සීයාත් එනවා. ඉතින් ඒගොල්ලන්ගෙනුත් ගිෆ්ට් හම්බෙනවා. දිගටම vlog එක බලන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි බර්ත්ඩේ එක දවසේ උදේ පාන්දර අපි යත් එක්ක උදේ නැගිටලා යාට මේ ගිෆ්ට් දීලා ආව සර්ප්‍රයිස් කරලා සතුටු වුණේ. විකියාපු ලික්විඩ් හදන්න. හරි ඉවරයි. යන්න පැන්න. අන්න සමහර වෙලාවට මට හිතෙනවා බබත් එක්ක අපිත් පොඩි කහලට යනවා කියලා. එයාගේ ටොයිස් අපිත් ඉතින් මේ විදියට ආසාවෙන් ප්ලේ කරලා බලාගෙන ඉන්නවා. ඉතින් බර්ත්ඩේ ට්‍රැඩිෂන් එකක් විදියට උදේ පාන්දරම කිරිබත් මේසයක් ලෑස්ති කරා පොඩියට ගෙදර ටික දෙනාට. කිරිබත් කාලා අපි ගාවට පන්සල් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පොඩටත් මේ වගේ කිරිබත් කැව්වා අපි දෙන්නම. ඉතින් ඉස්සර අපේ අම්මයි තාත්තත් මේ වගේ බර්ත්ඩේ දවසට කිරිබත් කවලා අපට ආශිර්වාද කරනවා. ඊට පස්සේ අපි ආව පන්සලට. මොකද හැම දෙයකටමත් වඩා වැදගත් වෙන්නේ බුදුන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය. ඒක බර්ත්ඩේ එකක්, උපන්දිනයක් දවසට අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන දෙයක්. දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලබාගෙන අපේ ජීවිතයට ඒ ආශිර්වාදයන් එකතු කරගන්න එක. පොඩි කාලේ ඉඳලම ඉතින් දරුවන් ආගමට දහමට හුරු කරන්න ඕනේ. ඉතින් එයත් ආස වුණා මේ වගේ පැන්කල අරගෙන බෝධින් වහන්සේ නාවන්න. ඉතින් ඒව පොඩි කාලේ ඉඳන් හුරු වුණාම මම හිතන්නේ ඒව තමයි ජීවිතේ ඉදිරි ගමනට ආශිර්වාදයක් වෙන්නේ. අපි පන්සල් ගිහිල්ලා ආශිර්වාදයන් අරගෙන ඊට පස්සේ අපි තවත් විශේෂ දෙයකට ගියා. Hi pigeon.
හැමදාමත් පොඩ්ඩගේ බර්ත්ඩේ එක දවසට අපි මොනවම හරි විශේෂ දෙයක් කරනවා. ඉතින් දැන් අපි යන්නේ තවත් චූටි බබාලා ටික දෙනෙක් බලන්න. අපේ පොඩ්ඩට නම් දැන් නිදිමත වෙලා ඉන්නේ. මොකද එයා උදෙන්ම නැගිටලා. දැන් අපි ආවා පීසා හට් එකට. පොඩි බබාලා ටික දෙනෙක්ව බලන්න කිව්වනේ යන්නේ. යාළුවට පොඩි සෙල්ලම් බඩුවකුත් ගත්තා. අපි ආවා පීසා හට් එකට පීසා ගන්න. අපි දැන් යන්නේ මාපිය 7 ළමා නිවාසයේ චූටි පුතාලව බලන්න. ඉතින් එයාලා පීසා කන්න ආසයි කිව්වා. ඒ නිසා අපි පීසා අරගෙන එයාලව බලන්න යන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඒ පොඩ්ඩොත් එක්ක පොඩි වෙලාවක් ඉඳලා අපි ආවා බබාගේ බර්ත්ඩේ කේක් එක පිකප් කරගන්න. 171 එකෙන් තමයි අපි කේක් එක ගත්තේ. ගෙදර ඇවිල්ලා බර්ත්ඩේ සෙටප් එකත් මේ වගේ හදලා ඔන්න දැන් ආචාමී සීයාත් ඇවිල්ලා ඉන්නේ. ඉදා පුංචාමී බාප්පිට නම් එන්න ඕනේ නෑ. අපි කේක් එක කට් කරන්න තමයි හදන්නේ. මොකද දැන් තමයි ඉතින් බබා ආසම කොටස බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක. ඉතින් මේ විදිහට තමයි බබාගේ කේක් එක අපි හදාගත්තේ. මේ පාරේ ආට ඕනේ උනේ එයා ප්ලේන් ටීම් එක. පොඩි ස්නැක් ටේබල් එකක් මම ලෑස්ති කරා. මොකද පවුලේ ටික දෙනා ඉන්නේ. අපි අම්මලා තාත්තලා හස්බන්ඩ්ගේ තාත්තා. ඉතින් මෙන්න මේ වගේ තමයි සෙටප් එක හදාගත්තේ. ඉතින් පොඩට හරිම සතුටුයි. තව ටිකකින් කැන්ඩල් බ්ලෝ කරන්න තියෙනවා. කේක් කට් කරන්න තියෙනවා. To you. Yay, Baba. ඉතින් මේ තමයි ආසම වැඩේ. යාට හම්බුණු තෑගි මොනවද කියලා ගිෆ්ට් ටික බලන වැඩේ. ඉතින් ඔන්න ඒ වගේ දේවල් අපේ අම්මලා තාත්තලාත් අරගෙන ඇවිල්ලා තිබුණා. පේනවනේ ඉතින් එකින් එක දැන් එයාගේ ආසාස දේවල් හම්බ වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ පොඩ්ඩගේ අවුරුදු 3 බර්ත්ඩේ එක අපි හරිම පොඩියට ගෙදර පාලෑ ටික දෙනාත් එක්ක සෙලිබ්‍රේට් කරේ සැමරුවේ. ඉතින් මතකයක් විදියට කවදම හරි දවසක මම දන්නවා යාට මේ දේවල් දැකලා සතුටු වේවි. මේ තමයි පොඩ්ඩක්ගේ ස්කූල් එකට අපි යවපු කේක් එක.